අපේ පෘථිවියේ වාතයෙන් 21ක් පමණ සමන්විත වෙන්නේ ඔක්සිජන් වලින්. මේ ප්‍රමාණය හදිසියෙම දෙගුණ වුණොත්, ඒ කියන්නේ 142ක් වුණොත් මොන වගේ දේවල් සිදු වේවිද? ඔබ හිතනවා ඇති ඒ අපිට සුපිරි බලයක් ලබා දෙවි කියලා. ඇත්තෙන්ම ඔබට සුපිරි ශක්තියක් දෙනේවි. නමුත් ඒ සමගම ලෝකයේ මාරාන්තික අන්තරායකට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි අද බලමු ඔක්සිජන් දෙගුණ වීමෙන් මානව ශිෂ්ටාචාරයට වන පෙරළිය පිළිබඳව. මේ වීඩියෝ සමග අවසානයේදී රැඳී සිටින්න. සුපිරි මිනිසුන් සහ සෞඛ්‍ය. ඔබට ක්ෂණිකවම දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් රුධිරයට ලැබීම නිසා ඔබේ අවධානය, මතකය සහ ශාරීරික ශක්තිය ඉහළ යනවා. ක්‍රීඩකයන්ට තෙහෙට්ටුවක් නැතිව පැය ගණනක් වුණත් දුවන්න පුළුවන් වීම සිදු වෙනවා. නමුත් මෙහි අඳුරු පැත්තකුත් තියෙනවා. ඔක්සිජන් වැඩි වීම නිසා ෆ්‍රී රැඩිකල්ස් වැඩි වී අපේ සෛල වේගයෙන් විනාශ වීම සිදු වෙනවා. මෙයින් අදහස් කරන්නේ මිනිසුන් ඉතාමත් වේගයෙන් වයසට යාම සහ ලෙඩ රෝග වලට ගොදුරු වීම. ඒ වගේම ඔක්සිජන් ටොක්සිසිටි හෙවත් ඔක්සිජන් විසවීම නිසා මෙහළු සහ මොළයට හානි සිදු වෙන්න පුළුවන්. යෝද ක්‍රොමීන්ගේ ආක්‍රමණය. මේක තමයි වඩාත්ම බියකරමු කොටස. ක්‍රොමීන් හුස්ම ගන්නේ ඔවුන්ගේ ශරීරයේ ඇති කුඩා සිදුරු හරහායි. වාතයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වූ විට ඔවුන්ගේ ශරීර ප්‍රමාණය අතිමහත් ලෙස විශාල වීම සිදු වෙනවා. ඉතිහාසයේ අබනිෆෙරස් යුගයේදී ඔක්සිජන් වැඩි වීම නිසා මීටර් 1ක් පමණ විශාල වූ බත්කුරන් සිටි බව හඳුනා ගන්න පුළුවන්. ඔක්සිජන් දෙගුණ වුණොත් ඔබේ ගෙවත්තේ සිටින කුඩා මකුළුවා හෝ කරපොත්තා ඔබේ පූසා හෝ බල්ලා තරමට විශාල විය හැකියි. ඔක්සිජන් ප්‍රමාණය දෙගුණ වුණොත් මානව ශිෂ්ටාචාරයට මේ යෝධ ක්‍රොමීන් සමග සටන් කිරීමට සිදුවේවි. ගිනි ගන්නා ලෝකය. ඊළඟට බරපතලම ප්‍රශ්නය වන්නේ ගින්නයි. ඔක්සිජන් යනු දහනයට උදව් වන ප්‍රධානම වායුවයි. ඔක්සිජන් ප්‍රතිශතය 42ක් පමණ වූ විට තෙතමනය සහිත වනාන්තර පවා ඉතා ඉක්මනින් ගිනි ගැනීමට ලක්වීම සිදු වෙනවා. අකුණක් ගැසූ සැනින් මුළු පෘථිවියම දැවැන්තෙක් ගිනි ජාලාවකට හසු විය හැකියි. අපේ වාහනවල එන්ජින් පවා අධික ලෙස රත් වීම නිසා පිපිරීම සිදු වෙන්න පවා ඉඩ තියෙනවා. ලෝකේ පුරාම ලැබු ගිනි සාමාන්‍ය දෙයක් බවට පත්වේවි. ඔක්සිජන් දෙගුණ වීම අපට සුපිරි ශක්තියක් ලබා දුන්නත් එය අපේ පරිසර පද්ධතීන්ට සහ අපේ ශරීරයන්ට දරාගත නොහැකි මට්ටමකට ළඟා වෙනවා. අපේ ශිෂ්ටාචාරයේ යෝධ ක්‍රමීන්ගෙන් බේරීමට සහ නිතර ඇතිවන ගිනි ගැනීම පාලනය කිරීමට නව තාක්ෂණය සොයා ගැනීමට සිදුවේවි. ඔබ කැමතිද ඔක්සිජන් දෙගුණ ලෝකයක ජීවත් වෙන්න? ඒ වගේ ලෝකයක ඔබට වැඩියෙන් බය හිතෙන මොන වගේ දේවල් වලටද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ස්තුතියි.